ඔව් මම මේ වෙලාවේ රැඳී ඉන්නේ ඊශ්‍රායලයේ නතානියා ප්‍රදේශයේ. ඉතින් කියන්න ඕන ඊශ්‍රායලයට අලුත් අත්දැකීමක් ගෙන වැඩක් පටන් ගන්න තියෙන අපේ ආදරණීය අලුත් කොල්ලෝ ටිකක්. ඉතින් මේක මාස කිහිපයකට කලින් ඊශ්‍රායලයේ පටන් ගත්තා මේ කාර් හිමියන්ගේ ගෲප් එකක්. ඉතින් ඒක පටන් ගන්න ඉතාලම කෙටි කාලයක් තුළදී අපි ඊශ්‍රායලයේ පළවෙනි වතාවට අලුත් වැඩක් කරනවා. ඒ මොකද්ද මේ කාර් හිමියෝ ටික එකතු වෙලා අද ඇත්තටම මේ කාර් 20ක් විතර තමයි මේ ටුවර් එකට සම්බන්ධ කරගන්න. ඉතින් අලුත් වැඩක් ඒ ටුවර් එක ආරම්භ කරන ස්ථානයේ තමයි අපි මේ රැඳී ඉන්නේ. ඉතින් අපි මේකට 60ක් විතර සහභාගී වෙනවා. ඉතින් මේකේ ආරම්භක සමාජිකයා මේකේ අදහස දාපු සමාජිකයා මායි කියන හිමාකමලි. ඔයා කියන්නේ මේ වගේ වැඩක් කරන්න ඔයාට හිතුනේ මොකද? ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුනේ? ඇත්තටම මම හිතුනේ ලක්ෂ්මණ අයියා මම ලංකාවේ ටාගෝර් කරනවා මණ්ඩේසයි ක්ලබ් එකේ මම ඇඩ්මින්. ඒකට අපේ මගේ අක්කා බල්ලා මගේ ඒගොල්ලෝ කරගෙන බලලා. ඉතින් මේකට ඇත්තටම වාහන සම්බන්ධ කිසි දෙයක් අපිට නැහැ දින්දේ නැහැ වෙනකවල තියෙනවා. ඒවට මේ තිබ්බේ නැහැ අපිට. ඉතින් අපිට වාහන හදා ගන්න ඊට පස්සේ වාහන ගැන ප්‍රතිපත්ති දැනගන්න මාර්ග නීති අම්මනම් වාහන සම්බන්ධ මොනවාවත් දෙයක් දැනගන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. කායකාරී අහන එක මේකට කෙනෙක්ගෙන් අහනවා. ඉතින් මම කල්පනා කරා මම කතා කරා මගේ යාළුවා චිරන්තට මම කිව්වා මචං අපි මේ ක්ලබ් එකක් හදමු. උඹත් ක්ලබ් එකක් ලංකාවේ කරා. එයාගේ එඩිට් ක්ලබ් එක කරා. එඩිට් ෆෑන්ස් ක්ලබ්. ඊට පස්සේ මම මණ්ඩේසයි ක්ලබ් එකට කිව්වා අපි දන්නවා අත්දැකීම් තියෙනවා පටන් ගමු. ඉතින් ඒ විදිහට තමයි මේක පටන් ගත්තේ. ඉතින් පොඩි කාලෙකින් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි. ගොඩක් කට්ටිය එකතු වෙලා තියෙනවා. අපිට මෙතන වාහන කොට්ටයි තියෙන්නේ. අපේ වාහන මගින් තව සෙට් වෙනවා. ඉතින් හොඳ වැඩක්. ඉතින් මම ආරාධනා කරනවා අපේ ඊශ්‍රායලයේ ඉන්න වාහන හිමි අපේ ශ්‍රී ලාංකිකයෝ හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න. ඕනනේ ගොඩක් වටින දේවල් මේකෙන් දැනගන්න පුළුවන්. අපේ දැනුම බෙදා ගන්න පුළුවන්. හැමදේම වාහන ගැන සම්බන්ධව, රැකියා සම්බන්ධව වගේ තමයි මේ ගෲප් එකත් වාහන සම්බන්ධව. ඉතින් අපි ඉස්සරහට තව ගොඩක් වැඩ කරනවා. ඉතින් ආදරේ ස්තුතියි එකතු වෙන්න අපිත් එක්ක. ඔව් මාළි දැන් මේ අපි ආරම්භක ස්ථානයේ නතානියේ අපි මේ ටුවර් එක අවසන් කරන්නත් අපි ඔක්කොම එකතු වෙන්නේ ටිබේරියා ප්‍රදේශයේ. ඔය එතකොට අපි දැන් මේ ආරම්භක ස්ථානයේ ඔබ මේ දකින්නේ අපි බලමු ඉස්සරහා ගිහිල්ලා ටිබේරියා වලදී අපිට තවත් කාර් විශාල ප්‍රමාණයක් අපිට එකතු වෙනවා. එහෙනම් මල්ලි අපි ටිබේරියා වලදී හම්බ වෙමු. බොහොම ස්තුතියි ඔයා මේ කරපු අලුත් වැඩේට. අපි නතානිය වලින් තමයි අපේ මේ SL ඩ්‍රයිව් එකේ අපේ සෙට් එක ටිබේරියා වලට ආවේ. ඊයේ රාත්‍රියේ පුරාම අපි මෙතන ගත කරේ. ඉතින් ඊයේ රාත්‍රියේ පුරාම අපේ DJ සංගීතය ලබා දුන්නා. ඉතින් මේකේ විශේෂ දෙයක් කියන්න ඕන. මොකද අලුත්ම ඊශ්‍රායලයට අලුත්ම දෙයක් කරපු අපේ කොල්ලෝ සෙට් එක තමයි මේ ඉන්නේ. ඉතින් ආඩම්බරයි කියන්න ඊටාම කෙටි කාලයක් තුලදී ඊශ්‍රායලය තුල අලුත් වෙනසක් කරපු. ඒ කියන්නේ මේකට කලින් ඊශ්‍රායලය තුල මේ වගේ මේ කාර් හිමියන්ගේ නැත්නම් මේ කාර් තියෙන කට්ටිය කිසිම ගෲප් එකක් තිබුණේ නැහැ. ඉතින් මේගොල්ලෝ මේ අලුත් දෙයක් කරලා ඉතා කෙටි කාලයක් තුලදී මේගොල්ලන්ට මේ වගේ ටුවර් එකක් සංවිධානය කරන්න හැකියාව දුන්නා. ඒක ඉතාම සාර්ථකයි. මොකද අපතුරු වෙනවා ඇඳෙන්න තරම් මම හිතුවේ පෙට්‍රල් පිරිසක එකතු කරන්න බලුවන් වෙයි කියලා. ඉතින් ලොකුවටම තිබ්බ දෙයක් මේ රට තුලදී බේක් කරන්න මට. ඉතින් මේ ඔක්කොම සපෝට් එක දුන්නා. අවිලා ඉන්න ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඉතින් ඉස්සරහට අවසර ටිකක් කරමු. මොකද මම මේක පටන් ගත්තේ මම දිරාට ඉස්සලම කෝල් කරේ දිරාට.
අපි මේව දෙයක් පටන් ගමු. මොකද උඹත් ලංකාවේ ක්ලබ් එකක් කරලා තියෙනවා. මමත් කරනවා. තාමත් ඒව වෙනවා. මම ඔන්ලයින් සයිට් ක්ලබ් එක කරා. මෙයා KDH ෆෑන්ස් ක්ලබ් එක. එතකොට අපි ඒවත් එක දින අත්දැකීම් එක්කලා මේ රටේ ඒ වගේ කිසිම දෙයක් නැති ඉඳලා අපි මගේ පටන් ගමු. කියලා පහවදා වීඩියෝ එක දාලා ඉවරලා සතියක් යන්න කලින් අපේ ගෲප් එක 300 රෙඩිය පිරුණා. මාසෙකට අඩු කාලෙකින් අපි වාහන 20 රෙඩිය එකතු කරලා පළවෙනි ටුවර් එක කරා. ඉතින් ඊට පස්සේ දැන් තව ඉස්සරහට තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. අපිත් එක්ක සෙට් වෙන්න බලන් ඉන්න කොල්ල කෙල්ල හැමෝටම මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. SL Drive Crew දවසක නමක් තියෙනවා මේ ඊශ්‍රායලේ. මේකේ මොල් පුරුක හිමාල්ක මල්ලි ගොඩක් සංවේදී වුණා. ඇත්තටම සතුට ඔගොල්ලෝ දැක්කේ ඔහුගේ වචන වලින් දැක්කේ ඔහුගේ සතුට. ඇත්තටම අපි හදවතින්ම තමයි ඔයගොල්ලන්ට උදව් කරේ. මම මාත් එක්ක ඉන්නවා ඇත්තටම සාලිය ගොඩක් උදව් කරා. ඒ වගේම මෙතන ඔයා අපේ විජිත මල්ලි යාගේ සවුන්ඩ් එක දුන්නේ. ඇත්තටම ඩැඩි ඩීජේට ස්තුතිවන්ත වෙනවා. ඊ රාත්‍රියේ පුරාම ලස්සන සංගීතයක් දුන්නා. ඒ වගේම ගොඩක් පිරිසක් මෙතන ඇවිල්ලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ මේ හැම කෙනෙක්ම මේකට සහයෝගය දෙන්න මේ කොල්ලෝ සෙට් එකට හයියක් වෙන්න ආපු අය ඉන්න. ඉතින් කැමරා කරපු කට්ටිය හැමදෙනාටම මොකද රසික මුදලගිය අපිට කැමරාවේ නොමිලේ ලබා දුන්නා. ඒකත් අපි විජිත මල්ලි. ඒ වගේම හැම කෙනෙක්ම මම හිතන්නේ මුදල් ගැන කවුරුත් හිතුවේ නැහැ. මේගොල්ලන්ට සහයෝගයක් දෙන්නේ පළවෙනි එක මේ පළවෙනි ටුවර් එක සාර්ථක කරගන්න හැම කෙනෙක්ම සහාය දෙනවා. මේකට ඇවිල්ලා ඉන්න කෙල්ලෝ කොල්ලෝ හැම කෙනාටම බොහොම ස්තුතියි. මේ කොල්ලෝ හොඳ ගමනක් යනවා ඊශ්‍රායලයට. ඒක මට විශ්වාසයි. අපි ඔයගොල්ලෝ පිටිපස්සෙන් ඔයගොල්ලන්ට සහයෝගය දෙනවා කියලා පොරොන්දු වෙනවා. මොකද ඊළඟ එක මේකේ ලස්සනට ඕගනයිස් කරන්න අපි ඔයගොල්ලෝ පිටිපස්සෙන් ඔයගොල්ලන්ට හයිලයිට් කරා. මේ ඉන්නේ මේක මේ තරම් දුරට ලස්සනට ගෙන ආපු කොල්ලෝ සෙට් එක. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට.
මල්ලි ඊශ්‍රායල් ඉතිහාසයේ පළවෙනි වතාවට සිද්ධ වෙන දෙයක් තමයි මේ ඉන්නේ SL drive crew එකේ කොල්ලෝ සෙට් එක. ඉතින් ඊශ්‍රායලෙ මෙතෙක් කාලට මේ වගේ දෙයක් සිද්ධ වුණා මේ පළවෙනි වතාවට මේ කොල්ලෝ සෙට් එක එකතු වෙලා ලස්සන වැඩක් කරලා තියෙනවා. ඉතින් ඉතා කෙටි කාලයක් තුළ මේ ඊශ්‍රායලයේ කාර් හිමියන්ගේ සංගමයක් හදලා පොඩි ගෲප් එකක් හදලා ඒකට විශාල පිරිසක් ඒකරාශි කරගෙන පළවෙනි ටුවර් එක ඊයේ දිනේදී අපි නතානියා වලින් ආරම්භ කළා. කාර් 25ක් විතර සංඛ්‍යාවක් අපි සමග එකතු වුණා මේ ටුවර් එකට. ඊට පස්සේ මේ අපි ඊයේ දිනේදී නතරුනේ ටිබේරියා වල අපි ඇවිල්ලා ඉන්න ශ්‍රී ලාංකිකයන් 60කට අධික සංඛ්‍යාවක් මෙතන. ඉතින් මේක ලස්සන වැඩක් ඊශ්‍රායල් ඉතිහාසයේ පළවෙනි වතාවට සිද්ධ වෙන වැඩක්. ඉතින් මම ආරාධනා කරලා සිටිනවා ඊශ්‍රායලයේ කාර් හිමියන්ට නැත්නම් කාර් තියෙන අපේ ශ්‍රී ලාංකිකයන්ට මේගොල්ලොත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වැඩේට අතගාපු මුල් පුරුක මාත් එක්ක ඉන්නවා හිමාල් කමාලි. කියන්නේ මොකද්ද මේ අද දිනවා ඊයේ ඉඳලා අද වෙනකම් මේ මොකද්ද කරේ? මේ ඊශ්‍රායලයේ ඉන්න කොල්ලන්ව පිස්සු වට්ටලා තියෙනවා. මේ ඉන්නේ මේකේ සමාජික පිරිසත් ඔයත් එක්ක වාගේ පිටිපස්සේ ඉන්න. මට පොඩ්ඩක් කියන්න මේ අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් ඕගොල්ලන්ට දැක්කම පේනවා ඇති අපේ එකතු වෙලා ඉන්න පිරිස මේ පළවෙනි මීටප් එක මාසක අඩු කාලෙකින් වාහන 25ක් සෙනග 60කට වැඩි එකතු කරා. තව අපිට ගෙන්නන්න තිබ්බා. අපි ඉඩ පාසුකම් අනම්මනම් ප්‍රශ්නයත් එක්ක අපි ඒක කරේ නැහැ. ඊළඟ ටෝරේ මීටප් හරිය හොඳට කට්ටියත් එක්ක කරමු. ඉතින් මේකට මම ආරාධනා කරනවා අපේ ඊශ්‍රායලයේ වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න වාහන වලට ආදරය කරන කට්ටියට මේකට එකතු වෙන්න කියලා. මොකද වෙන රටවල වාහන සම්බන්ධ ක්ලබ් අරම හැමදේම දෙනවා. ඒත් මේ රටේ එහෙම එකක් තිබ්බේ නැහැ. වාහන සම්බන්ධ හැම ප්‍රශ්නයක්ම හැම දෙයක්ම විසඳ ගන්න දැනගන්න දැනුම බෙදා ගන්න අපි දෙයක් හදලා තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න මේ පළවෙනි එක. ඉතින් ඉස්සරහට තව හොඳ වැඩ කරමු. ඉතින් මම ඉන්නේ මගේ ක්‍රූ එක ගොඩක් ආදරේ අද ආපු කට්ටිය ඔක්කොම. ඉතින් හැමෝගෙම සපෝට් එක මම තමයි මේ වැඩේ මෙච්චර ලස්සන සිද්ධ වුණේ. හැමෝම එකා වගේ මාර හැඟීමකින් වැඩ කරේ. කියන්නේ කන බොන ඒවත් හදන තැනේ ඉඳලා වීඩියෝ ෆොටෝ එතකොට මියුසික් ඒ හැමදේම ඒ නම් වශයෙන් කියන්නේ දික් වෙනවා. එහෙනම් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරේ අද එකතුන මේ අපේ හැමෝටම. ඉතින් අපිත් එක්ක ඉදිරියට රැඳී ඉන්න බලාපොරොත්තුෙන් අපි වාහන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ආදරේ ඔව් ඇත්තමයි කියන්න ඕන ඊශ්‍රායලයේ මේ කොල්ල සෙට් එකට ලොකු ගමනක් යන්න පුළුවන්. අපි සියලු දෙනාම ආශිර්වාද කරන ඕගලන්ට මේ ඊශ්‍රායලය තුල ඉදිරියට යන්න ජය වේවා කියලා.